මේ අර එළිය බෝඩ් එකක් ගහලා තිබ්බ ඔයාලගේ ඕනම ඇඳුමකට 160ක් ඩිස්කවුන්ට් දෙනවා කියලා. ෂා මරුනේ. ඔව් සර් අපේ ඕනම ඇඳුමකට 60% ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. Oh my god. මරුනේ. හැබැයි සර් ක්‍රෙඩිට් කාඩ්ස් වලට විතරයි ඩිස්කවුන්ට් එක එන්නේ. ප්‍රශ්න නැහැ තියෙනවා. තියෙනවා? මරුනේ. අහවල් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් විතරයි අපි ඩිස්කවුන්ට් දෙන්නේ. අවුලක් නැහැ. ඒකෙන් තමයි තියෙන්නේ. සෝරි සර්. කාඩ් එකේ ක්‍රෙඩිට් ලිමිට් එක අවම ලක්ෂ 5ක් වෙන්නත් ඕනේ. කාපෝ ලක්ෂ 5ක් තියා. ඔය මොනවා තිබුණත් කාඩ් එක කහ පාට කාඩ් එකක් නෙවෙයි නම් ඉතින් ඩිස්කවුන්ට් ගන්නවා බොරු. කහ තමයි. Oh my god. yellow color. කාඩ් එක එක්ස්පයර් වෙන්න ඕන හරියටම 2026 4 වෙනි මාසේ. හරි එදා තමයි. සිරාවටම? ඔව් මේ තියෙන්නේ. ඕව විතරක් බෑ. උපැන්න සහතිකෙත් තියෙන්න ඕන. මේ තියෙන්නේ. උපැන්න ලියාපදිංචි කිරීමේ ලේඛනය. ඕක විතරක් මදි. කොරෝනා බෙහෙත් දෙකක්වත් ගහලා තියෙන්න ඕන. විදපු දවසත් එක්කම තියෙනවා. ගමහරහා දුවලා පළවෙනි වෙලා තියෙන්නත් ඕන. ගිය අවුරුද්දේ ගිනි කාස්ට් කවුවේ ගමහරහා දුවලා දිනපු මෙල්ලක. ඔයා මාර දක්ෂයිනේ. ෆොටෝ ගන්න. ඇඳුම් අරන් යන්නේ වාහනේ කරන් ඒ වාහනේ පොත තියෙන්න ඕන. මෙන්න පොත. දුම් සහතිකයක් තියෙනවා. දුම් සහතිකේ. දෙන්නගේ මගුල් නැකත් පත්‍රය තියෙන්න ඕන. මගුල් නැකත් පත්‍රය. ඔය දෙන්න ඇත්තටම හොඳට මුහුණ දුන්න මූලික වටේ ප්‍රශ්න වලට. හැබැයි මේ ඩිස්කවුන්ට් එක ගන්න නම් තව දේවල් ටිකක් තියෙන්න ඕන. ඔයාගේ වයිෆ් ප්‍රෙග්නන්ට් වෙන්නත් ඕන. ඒක වෙලා නෑනේ. ඩිස්කවුන්ට් ගන්න වෙන්නේ නෑ. අවුලක් නෑ. මෙයා ප්‍රෙග්නන්ට්. කලින් ඒ වුණට කොහොම තිබුණ නෑනේ. ඔය මොනවද තිබුණත් වැඩක් නෑ. හම්බෙන්න දරුවා පිරිමි දරුවෙක් වෙන්නත් ඕනේ. කන තියලා බලන්නකෝ. මම කොල්ලේ තමා ප්‍රෙග්නන්ට් උනට වැඩක් නෑ නෝනා. ඔය දෙන්න සුරදා සතේ කැසි කරනවා කියලා පෙන්වන්න ඕන. තව තියෙන්නේ තත්පර 10යි. රිකෝ බබා බයියන් කෑවද?